ඒක ගොඩක් කට්ටිය බයයි ડોක්ටර්. 150කට 60කට වැඩි ප්‍රමාණයක් බයයි ડોක්ටර් ගාවට යන්න කියලා. පොඩි කාලේ ඉඳලා මිනිස්සු බය කරනවා මේ ඉන්ජෙක්ෂන් ගහයි මෙහෙමයි කියලා. අවල් කටේ මේකක් තිබ්බත් ડોක්ටර්ට පෙන්නන්න බය කට්ටිය ගොඩක් ඉන්නවා. සාමාන්‍ය මෙයා විතර කරලා එවොත් දැන් දෙන්නේ කියයි මෙහෙමයි බයයි මෙහෙමයි කියලා. කියලා අරගේ වාඩිලා න්යායයේ වාඩිලා ලයිට් එක පත්තු කරනකොට බය එකට එනවා ඒගොල්ලොන්ට සාමාන්‍ය බය වෙන දෙයක් නෙවෙයි මේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර කියලා. අපි ඉස්සෙල්ලාම දැන් අපිට දත් රෝග ගොඩක්ම එන්න ප්‍රධාන හේතුව තමයි අපේ දත් මැදීම තියෙන අඩුපාඩු. අපි හරියට දත් සමහර කට්ටිය කියන මම උදේටත් මදිනවා, රැට නිදා ගන්න කොටත් මදිනවා. ඒ වුණාට මගේ දත් පණුනවා. දත් දිරනවනේ මෙහෙම කියලා ප්‍රශ්න එනවා. ඒක තියෙන්නේ අපි එහෙම දත් මැන්දට වැඩන්නේ නැහැ. ඒකට අපි මොනවා හරියට දත් මදින් නැති ප්‍රශ්නේ හින්දා තමයි අපිට මේ වගේ දත් වල අඩුපාඩු වෙන්නේ. කියන්නේ දත් දිරා යම වෙන්නේ. ඉදිරි මාස වල ලේනේවා ඒවා වෙනකොට. අපිට ඒවා වළක්ව ගන්න අපි හරියට දැනගන්න ඕනේ දත් මදින්නේ කොහොමද කියලා. අපි හරියට දත් මදින විදිහම අපි කියලා දෙනවා. කියලා දෙන්න කලින් නිවර්දිව දත් මදිනකොට මොනවාද අවශ්‍ය වෙන්නේ කියලා අපි දැන් වීඩියෝවක් දාමු. ඒක පොඩ්ඩක් බලන්න. ඒක මතක තියාගන්න. මම ඊළඟ එකේදී සමහර කට්ටියකින් ප්‍රශ්න දෙක තුනක් අහනවා. ඒකට උත්තර දෙන්න අපි මේ වීඩියෝ ඉස්සලා බලමු.